ජීවිතේ ඔයාට වෙච්ච හොඳම හමුවීම මොකක් විදිහටද ඔයා අද දවස වෙනකොට දකින්නේ? අන්න දැම්ම අමාරුයි. ජීවිතයේ හොඳම හමුවීම කොටස් දෙකකට ගන්න පුළුවන්. ඒක මම හිතන්නේ එකක් වෘත්තීය පැත්ත, අනිත් එක පෞල් ජීවිතය සම්බන්ධයි. දැන් මම නිකන් කිව්වොත් දැන් මේ වෙලාවේ මගේ දැන් මේ මම මේ මොහොත තුල මගේ බිරිඳ හමුවීම තමයි හොඳම දෙක කියලා. ඒක හරි සාම්ප්‍රදායිකයි වගේ. ඒක අපි ඔක්කොටම දෙන්න තියෙන උත්තර වලින් එකක් නේ. ඒ කියන්නේ මේක තමයි හමුවීම, මේ මනේ එක තමයි දැන්. ඒක ඇත්ත. ඉතින් එහෙම නැතුව ජීවිත හැදෙන්නේ නැහැ මිනිස්සුන්ගේ. ඉතින් ඒක හරි ඇත්ත කතාවක්, මහ පොළොවේ ඇත්තක්. දැන් වෘත්තීය පැත්තෙන් ගත්තොත් ලහිරු වීමම එකට හමුවීම තමයි මගේ ජීවිතේ හම් වෙච්ච හොඳම හමුවීම. නැත්තම් මේ ආපු ගමනේ වෙන්නේ නැහැ. රම්බරි හමුවීම තමයි ලොකුම හමුවීම. රම්බරි නැතුව වෙන එකක් ආවනම් මේකක්වත් වෙන්නේ නැහැ. අද මේ පුටුවෙත් ඒක ඇත්තම කියන්න ඕන. රම්බරි තමයි හමු වෙච්ච මට නම් ජීවිතේ වෘත්තීය පැත්තෙන් හම් වෙච්ච ලොකුම හමුවීම. ලහිරුටයි මටයි අපි දෙන්නටම රම්බරි හමුවීම.